දිනය තුළ මේ තරඟ මාලාවට සම්බන්ධ වී සිරින්නේ වීනස් කුරකින් තිල සමරතුංග අංක 3 ස්ථානයේ බොහෝ දුරට ක්‍රීඩා කරාවේ අද දිනය තුළ සුදානම් මිලග පාන්දු යොමු කරන්නට අවද විකට් අන්තින් පාන්දු යොමු කරන්න ශාල පහරක් එවරත් එක්වරම උඩ පාන්දුව රැයි ගැනීමට අපහසු වුණා. ඒ පහසු උඩ පාන්දුව ඇතැරීමක් වේ යුතුයි. අපට හරියාකාරව මේ ස්ථානයේ දර්ශනය වන්නේ නැහැ. ඉදිරිපස කලාපයේ සිදුවන දේවල් මේ සජීවී විකාශය තුළින් අප නරඹන්නේ. අතටම පැමිණි උඩ පාන්දුව ගිලී යන්නේ ඉතාමත් දුර්වල පාන්දු රැකීමක් රැකගත්තා නම් මේ ප්‍රබල ක්‍රීඩකයින්ට විශාල හිසරදයක් වනවාට නොබුණවානයි. කෙසේ නමුත් වාසනාව ලැබුණා තාරකයට නැවත වතාවක් ක්‍රීඩා පිටියේ රැඳී සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි. දෙවන පන්දු වාරයේ පන්දු දෙකක් යොමු කර අවසන්. සුදානම් කවිඳු මිලඟ පන්දුව යොමු කිරීම සඳහා කවිඳු විසින් කවිඳු ඉරෝෂ් ඉදිරියේ පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ. කවිඳු යුගලයක් මුණ ගැසී තිබෙනවා ක්‍රීඩා පිටිය තුළ. කෙටි පන්දුවක් කෙසේ නමුත් පන්දුව බිම දිගේ ඇදී ගියේ ස්ක්වාල්ලේ කලාපයට තවත් ලකුණක් හිමි කර ගන්නවා. දැන් මේ පාලනයකින් යුතුව පන්දු යොමු කරමින් සිටින්නේ මෙවන් නනෝචේ පල්ලේ කුඹුර ප්‍රින්ස් ක්‍රීඩකයින් ලකුණු 14යි ලකුණු සංඛ්‍යාව. ආවුඩ පන්දුවක් අත්තර දමයිදී අතරම පැමිණි උඩ පන්දුව මේ රාත්‍රී ආලෝක තත්ත්වයේ යටතේ යම් කිසි අපහසුයක් ගොඩනැගෙන ආකාරයක් පේන්න තිබෙන්නේ. පන්දු රකිඩ ක්‍රීඩකයින්ට රැකගත්තා නම් ප්‍රබල තර්ජනයක් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට. සුදානම් මිලඟ පන්දුව යොමු කරන්නට ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි. ඉතාමත් සාර්ථක පන්දු වාරයක් ක්‍රියාත්මක කරමින් සිටින්නේ. මේ ලාබාල පන්දු ආන හොඳ පන්දුවක් තියුණු යොක පන්දුවක් යොමු කරේ. නැවතත් එක ලකුණක් හිමි කර ගන්නා තාරක මදුසංකව සහ කවිඳු ඉරෝෂ්ව දැන් පාලනය කරමින් පන්දු යොමු කරමින් සිටිනවා. එක ලකුණ බැගින් පමණයි මේ පන්දු පහ තුළ ලබාගෙන තිබෙන්නේ. අති තියුණු ගණේ පන්දු වාරයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි. ප්‍රිය ක්‍රීඩා ලෝලී තරඟ නරඹන්නනි ලකුණු 16 ලකුණු සංඛ්‍යාව රැඳී පවතින්නේ. සුදානම් මිලග පන්දුව යොමු කරන්නට මේ තමාගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන පන්දු වාරයක් ක්‍රියාත්මක කරමින් සිටින්නේ මේ ලාබාල පන්දු යවන්න මේ ප්‍රසිද්ධ පිතිකරුවන් දෙදෙනා ඉදිරියේ